හොඳයි ඔබ සජීව සම්බන්ධ වන්නේ අයිබෝන් සුබ දවසක් වැඩසටහන සමගින් අද දවසේ විශේෂත්වයක් තියෙනවා. අද දවසේ අපි කතා කරන්නේ මේ කියුබාව පිළිබඳව. නමුත් ඊයේ දවස් තමයි උන්ට විශේෂ වුණේ. නමුත් අද දවසේ අපි සූදානම් වුණා ඒ පිළිබඳව කතා කරන්න. ඊයේ විශේෂ වුණ දවස පිළිබඳව කතා කරන්න. කියුබානු දිනය ඊයට යෙදලා තිබුණා. ඉතින් කියුබානු දිනය පිළිබඳව කතා බහ කරන්නේ ඇයි අපි ලෝකයේ කියුබානු රාජ්‍යය එහෙම නැත්නම් කියුබාව කියන්නේ විශේෂ රටක්. ඒ වගේම ලෝකයේ බොහෝ වෙලාවට මේ සමාජවාදී නායකයින් බිහි වෙච්ච රටක්. ඒ වගේම චේ ගුවෙරා ගැන කතා කරද්දී පිදල් ක්‍රස්ටෝ ගැන කතා කරද්දී මම හිතන්නේ රටවල අනිත් රටවල නායකයින්ට අමතක කරන්න බැරි චරිත දෙකක්. ඉතින් ඕන් තමන්ගේ රට විවිධ සම්බාධක පැනවිලා තිබියදී තමන්ගේ රට නගා සිටවන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම ඇමරිකාව ඕන් හා පවතින මේ ආරවුල් එක්ක ඕන් ඉදිරියට මුහුණ දෙන ලෝකයේ විශේෂම ලෝකයේ දේශපාලන ආර්ථික සිතියම තුළ තමන්ගේ සලකුණු කරන ආකාරය තමන්ගේ රටේ සලකුණ තබන ආකාරය විශේෂ වැදගත්කමක් දරනවා. ඉතින් ඒ පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම්. හිමානන්ද ආයුබෝවන් සුබ දැසන කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද සූදානම් වන්නේ මේ නදී කිව්වා ආකාරයට ලෝක දේශපාලනයේ පමණක් නෙමෙයි ශ්‍රී ලාංකීය දේශපාලනයේත් විශේෂ මතක සටහන් රසක් එක්කල කියුබානු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ කියුබානු දිනය ඊයේ දවසේ තමයි සැමරුවේ. කියුබානු විප්ලවය කියන්නේ ලෝකයේ දේශපාලනය පිළිබඳව හදාරණයට බොහොම ආශාවාදජනක මතකයක්. ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ටත් දේශපාලන පිළිබඳව හදාරණයටත් දේශපාලන විද්‍යාව පිළිබඳව උනන්දු වන අයටත් බොහොම ආශාවාද මතක සටහන් රසක් ගෙන අවස්ථාවක්. කියුබාව ලෝකයේ විවිධාකාර බලවේග මැද තවමත් නොසැලී සිටිනා වූ රාජ්‍යයක් විදිහට තමයි හඳුනාගත හැකි වන්නේ. එහි ආදර්ශ කොහොමද රටක් විදිහට දියුණුව කරා යන ගමනේදී අපට වැදගත් වෙන්නේ? කියුබානු ආදර්ශය අපට වැදගත් වෙන්නේ කොහොමද? කියුබාව පිළිබඳව හොඳ කියවීමක් තිබෙන, අධ්‍යයනයක් තිබෙන, කියුබාවත් එක්ක මිත්‍රත්වයක් ගොඩනගාගෙන තිබෙනා වූ පුද්ගලයන් දෙපළකට අපි ආරාධනා කරා අද උදෑසන සාකච්ඡා කිරීමට. ඒ ආශාවාදනීය මතක සටහන් ඒ වගේම කියුබාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙනා වූ මිත්‍රත්වයේ කෙබඳු යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන් අමාත්‍යතුමන් එතුමන් කියුබාවත් සහ ශ්‍රී ලංකාවත් අතර තිබෙන මිත්‍රත්වයේ වර්ධනය කිරීම උදෙසා දීර්ඝකාලීනව කැප වූ පුද්ගලෙක් අපි එතුමාට ආරාධනා කරා. අයිබෝන් අමාත්‍යතුමනි ශ්‍රී ලංකා කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිතුමන් ඒ වගේම විල්ෆර්ඩ් ජයසිංහ මැතිතුමන් එතුමත් ශ්‍රී ලංකාව සහ කියුබාවත් අතර තිබෙනා වූ සම්බන්ධතාවයේ දීර්ඝකාලීන සම්බන්ධතාවයත් එක්ක නිරන්තරයෙන්ම එකතුලා ඉන්න පුද්ගලෙක් කියුබානු තානාපති කාර්යාලයේ ලේකම්තුමා. අපි ඔබ දෙදෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබතුමාට. අමාත්‍යතුමනි මම ඔබතුමන්ගෙන් මුලින්ම ප්‍රවේශයක් ලබා ගන්නට කැමතියි. කියුබාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙනා වූ සම්බන්ධය ගැන කතා කරන්නට යන්න කලින් මේ දිනේ වැදගත්කම ඉතාමත් වැදගත් වෙනවා. ලෝක දේශපාලන පිළිබඳ හදාරණයට විප්ලව පිළිබඳ හදාරණයට තාමත්ම වැදගත් වුම ගෞරවයෙන් සිහිපත් කරන දිනයක්. ඇයි කියුබානු දිනය ලෝක ප්‍රජාවට වැදගත් වෙන්නේ? කියන්නේ 1959 ජනවාරි 1 වෙනිදා තමයි කියුබානු විප්ලවය ජනතා නැගිටීමක් හැටියට ඇමරිකා ප්‍රධාන ඒ තිබුණු ගැති ආණ්ඩුව බලයෙන් පන්නලා ඇත්ත වශයෙන් ඇමරිකාවේ ඒ තිබුණු හමුදා බලය වුණත් එතනින් දෙදරන තත්වයකට ගෙනහිල්ලා බලය අල්ලගත්තේ. ඒ විප්ලවය මේ එතනින් එහා නොනවත්වාම අද වෙන තුරු පවත්වගෙන ඇවිත් තියෙනවා මේ දරුණු මේ තර්ජන බාධක අතරේ. ඉතින් මේ ඒ විප්ලවයේ පැවැත්ම වුණත් මම හිතන්නේ අප රටේ ඉතිහාසයේ අනාගතේ මේ රතු දජය ඔසවා සමාජවාදී අනාගතයක් ගැන මුළු ලොවටම ඇමරිකාවේ දොරකඩ ඉඳලා ඒ තියෙන සම්බාධක මැද මතුවෙලා පවත්වගෙන යන එක විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් ඒ කියුබානු විප්ලවය තුලින් සූරා කෑම ඒ රටේ නතර කළා. පුද්ගලික දේපල අයිතිය ධනපති පන්තිය විසින් විශේෂයෙන් කියන්නේ සාමාන්‍ය දේපල නෙමෙයි කියන්නේ නිෂ්පාදන බෙදා හැරීම් එවැනි වැදගත් අංශ
පොදු ජනතාවට ලබා දුන්නා. එතනින් එහා සූරා කෑම නැති කරමින් පොදුව මුළු රටම එක්සත් කරගෙන එක රටක් මේ කියුබානු ජාතියක් හැටියට මේ මතු කරගෙන දැන් සැලසුම්ගත සංවර්ධන ගමනක් කියුබාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියට ගෙනියනවා. ඒක ගෙනියනවත් එක්කම කියුබාව මේ ජාත්‍යන්තරවාදය කියන්නේ ඒගොල්ලන්ගේ මේ ආකල්ප තියෙන්නේ නිකන් කියුබාව ගැන විතරක් නෙමෙයි. සමාජවාදී දර්ශනයක් අනුගමනය කරන නිසා මුළු ලෝකයේම අවශ්‍යතාව ගැන කල්පනා කරනවා. කියුබානු දොස්තර ගොල්ලන්, එන්ජිනේරුවන් මේ අය මේ දුප්පත් අනෙකුත් රටවල් වලට කියන්නේ ඉතාමත්ම මේ අඩු මිලකට මේ ලබා දෙන මේ වැඩපිළිවෙලක් දියත් කරනවා. ඒකෙන් මේ ලොකු සේවයක්, ස්වේච්ඡා සේවයක්. දැන් ලංකාවේ වුණත් අපේ මේ යුද්ධය තිබ්බ කාලේදී සමහර විට ලාංකික වෛද්‍යවරුන් ලෑස්ති වෙලා හිටියේ නැහැ ගිහිල්ලා මේ නැගෙනහිර උතුරේ මේ ගිහිල්ලා සේවය කරන්න. නමුත් කියුබානු වෛද්‍යවරුන් ගිහිල්ලා ඒ කටයුත්ත කළා. ඉතින් ඒ වාගේ ඇංගෝලාවේ මේ අප්‍රිකානු රටවල් වලත් ඒ විදිහ මේ ගියේ මේ සූරා කන්න නෙමෙයි ගියේ සාහය දීලා ජනතාවට මේ සෙතක් ලබා දෙන්න ලෝක වශයෙන්. ඉතින් ඒක මම හිතන්නේ ඒ පටන් ගත්ත විප්ලවය මේ ආදර්ශමත් වෙලා තියෙන මුළු ලෝකෙටම. හොඳයි. නදී දැන් කියුබාවත් එක්ක මිත්‍රත්වයේ ගොඩනගා ගැනීම කියන්නේම යම් ආකාරයක අභියෝගයකට මුහුණ දීමක් ලෝක ඕනම රටකට. ඒ දිහා බටහිර බලන්නේ වපරැසකින් කියුබාවත් එක්ක අයි මිත්‍රත්වයේ ගොඩනගා ගන්න කියන එක. හැබැයි කියුබානු විප්ලවයෙන් පසුව කියුබාවත් එක්ක මිත්‍රත්වයේ ගොඩනගාගත්තු රටවල් අතරින් ලංකාව ඉන්නවා ඉහළින්ම. විරපත් ජයසිංහ මහත්මයා. ලංකාව සහ කියුබාව අතර තිබෙනා වූ තානාපති සබඳතා ඒ මිත්‍රත්වයේ මොනතරම් ඈතට දෙව යනවද? එතැසෙම මාචාර්ය තිස්ස විතාරණ මෙතුමා කිව්වා වගේ කියුබානු විප්ලවයේ සිදු වුණේ 1959 ජනවාරි 1 වෙනිදා. ඒ වෙලාවේදී තිබුණු ලෝක වාතාවරණයත් එක්ක ඇත්තටම කියුබාවට ලොකු අභියෝගයක් තිබුණා කොහොමද Taman ජාත්‍යන්තර ශාස්ත්‍රයට පිවිසෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒකදී ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව 1959 ජුලයි මාසේ වෙනකොට තානාපති සම්බන්ධකම් ආරම්භ කළා කිව්වා. ඒ වෙනකොට ඇත්තටම ලතින් ඇමරිකාව තුළ මෙක්සිකෝව පමණයි කියුබාව පිළිඅරගෙන තිබුණේ. ඉතින් කියුබාව අර තානාපති මට්ටමින් පිළිගැනීම නිසා කියුබාවට විශාල ශක්තියක් ලැබුණා ඒ වෙලාවේ. ආසියාවේ ප්‍රථම රටක් හැටියට කියුබාව තානාපති මට්ටමේ බණ්ඩාරනායක මහත්මයාගේ ආණ්ඩුව විසින් පිළිගැනීමත් සමග. ඒ නිසා අපේ සම්බන්ධතාවය විප්ලවය එක්කම දෙකට දිවෙනවා. ශ්‍රී ලංකාව සහ කියුබාව අතර තිබෙනා වූ මිත්‍රත්වයේ එක සමානව දිවෙන කාලයක් වෙනවා. අමතම දැන් වමට හුරු ආණ්ඩු තිබ්බත් නැත්නම් දකුණට හුරු ආණ්ඩු තිබ්බත් සහයෝගයෙන් යුතුව කටයුතු කළ ආණ්ඩු තිබ්බත් ලංකාවේ සම්බන්ධතාවය දීර්ඝකාලීනව පවත්වාගෙන ආවද? ඔව්. කියන්නේ අපි සන්තෝෂ වෙන්න ඕන මේ දකුණේ දේශපාලඥයින් වමේ දේශපාලඥයින් ඔක්කොම දැන් උදාහරණයක් හැටියට අපේ පාර්ලිමේන්තු මිත්‍ර සංවිධානයේ එක්සත් ජාතික පක්ෂයේ මේ ද්‍රවිඩ ජාතික සන්ධානය මේ හැම පක්ෂයක්ම සහභාගී වෙලා මේ නියෝජනය වෙනවා. ඒ වගේ තමයි ඒ කාලේ ඉඳලම මේ අපි බැලුවාම ඉතිහාසය අනුව වුණත් මේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බලයට ආව වෙලාවේදී වුණත් එතුමා මිත්‍ර සම්බන්ධකම් කියුබාව එක්ක පවත්වලා තියෙනවා. ඉතින් කියුබාවේ ජනතාවට මේ ලංකාව සම්පූර්ණයෙන්ම අයිතිය තියෙනවායි කියලා පිළි අරගෙන තියෙනවා. Tamanට කැමති ආණ්ඩු ක්‍රමයක් ගෙනියම සඳහා. ඉතින් දැන් ඒක පක්ෂ ભેදයකින් තොරව මොන මේ දේශපාලන දර්ශනයක් තිබ්බත් ඒ අයිතිය ලංකාව ගරු කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ කියුබාවත් ඒක අගය කරනවා. අපේ ජනතාව සම්පූර්ණයෙන්ම මේ ජනතා මට්ටමින්ම නායක මට්ටමේ දක්වා කියුබාවට සහයෝගය දැක්වීම. හොඳයි. 59 මේ විප්ලවයෙන් පස්සේ කියුබාවේ අධ්‍යාපනය පිළිබඳ හොයලා බලද්දී පිදෙල් කැස්ට්‍රෝ තුමන් දැක්ක දේ තමයි 60ක් විතර ජනතාව දරුවන් අධ්‍යාපනය ලැබුවේ නැහැ. උන්ට හරි නිසි අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. තේමාවක් විදිහට ඉදිරියට ගත්ත
ෆිදෙල් කැස්ට්‍රෝතුමන් එතුමන්ගේ ශක්තිමත් වූ තේමාවන් අතර ඔබ යමක් පිළිබඳව නොදන්නේ නම් ඉගෙන ගන්න. ඒ පිළිබඳව දන්නේ නම් අන්න අයට උගන්වන්න කියන එක. ඊට පස්සේ මේ දැනුම තමයි ශක්තිය බවට පත් කරගත්තේ නේද අමත්තුමනේ. දැනුම කොහොමද බේස් කරගෙන මේ ගමන ආවේ ෆිදෙල් කැස්ට්‍රෝතුමන් ඇතුළු මේ රාජ්‍යය? දැන් කියුබාවේ කුඩා දරුවා පටන් උපාධිධාරී දක්වා නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒක රජයේ වගකීමක් හැටියට සලකලා ඒ මේ මූලික අයිතියක් හැටියට සලකනවා. ඒක ලබා දීමෙන් බුද්ධිමත් ජනතාවක් ගොඩනගලා තියෙනවා. ඒක මේ අත වශයෙන් මම හිතන්නේ ඓතිහාසික සිද්ධියක් මේ මුළු ලොවටම ආදර්ශයක් හැටියට අපිට සලකන්න පුළුවන් විශේෂයෙන් ලංකාවටත් 1991 දී මේ කියුබාවේ වෙළඳ සම්බන්ධකම් ඔක්කොම තිබුණේ සෝවියට් දේශය එක්ක. සෝවියට් දේශය කඩා වැටුණා. මේ සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටිලා දරුණු පාරක් වැදුණා කියුබාවේ ආර්ථිකයට. ඉතින් ඒ අවස්ථාවේදී මේ කොහොමද දැන් රට ගොඩනගන්නේ කියලා මේ එහි කොමියුනිස්ට් පක්ෂය තුල සාකච්ඡාවක් තිබිලා මත දෙකක් මේ ඉදිරිපත් වුණා. එකක් තමයි අපි පුළුවන් තරම් මුදල් එකතු කරලා ටිකෙන් ටික අපේ රට අපි සංවර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරමු. අනිත් මේ සියලු දෙනාටම ඒ තියෙන මේ පහසුකම් මේ රැකගෙන අනිත් මතේ වුණේ අපේ සම්පත මේ මානව සම්පත. මේක තමයි අපි රටක් හැටියට ප්‍රධාන තැන දීලා දියුණු කරලා තියෙන්නේ. අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගමු. ඉතින් ඒක ගැනීම සඳහා අර මේ විද්‍යාඥයින් මේ දියුණු කරලා තිබුණු විද්‍යාඥයින් ගෙන් උපරිම ප්‍රයෝජනෙ ගමුන් කියලා. එතකොට බැලුවහම මේ ලෝකයේ තාක්ෂණ රැලි ඇති වෙනවා. එතකොට එවිට මතුවලා තිබුණු මේ නව තාක්ෂණ රැල්ල තමයි ජීව තාක්ෂණය. ඉතින් කියුබාව හිතාගත්තා හොඳයි අපි මේ ජීව තාක්ෂණය දියුණු කරමු. අපේ මේ සම්පත පදනම් කරගෙන අපි බලමු මේ ඉදිරියට ගමන් කරන්න ජීව තාක්ෂණය ඒ උසස් තාක්ෂණය උපයෝගී කරගෙන. ඉතින් ඒක කළා. දැන් කියුබාව ඒ අනුව ලැටින් ඇමරිකාවේ ජීව තාක්ෂණයේ පළවෙනි රට වෙලා තියෙනවා. අනිකුත් ලැටින් ඇමරිකානු රටවල් වලින් තමයි මේ ශිෂ්‍යයන් මේ එන්නේ පුහුණු වීම ලබා ගැනීමට ජීව තාක්ෂණය. ජීව තාක්ෂණය පදනම් කරගෙන නොයෙකුත් කර්මාන්ත දියුණු කරලා තියෙනවා. ඒ කර්මාන්ත වලින් දැන් එන්නත් නිෂ්පාදනය කිරීම මේ විවිධ බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම මේ ආකාරයට මේ හැම අංශයක් වාගේම ඒ ජීව තාක්ෂණය යොදවන්න පුළුවන් ඒවා ලෝකේ දිනු කරපු ඒවා ඒගොල්ලන් දිනු කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට සමහර මේ පිළිකා වලට ඒ අය මේ ජීව තාක්ෂණය උපයෝගී කරගෙන නව මේ වෙදකම් මේ දිනු කරලා තියෙනවා. දැන් ඒ වෙදකම් ලබා ගැනීමට ඇමරිකාවට ඒක නැහැ. ඉතින් වක්‍ර විදියකට කැනඩාව හරහා තමයි ඇමරිකාවේ ඒ ජනතාවට ඒවා ලබා දෙන්නේ. අයි ඇමරිකාව සම්බාධක පනවලා තියෙනවා කියුබාවට විරුද්ධව. ඉතින් මේ తত্ত্বය මේ ඇවිත් දැන් කියුබාවේ ආර්ථිකයේ දෙවනි හෝ තුන්වෙනි තැන මේ ආදායම් ලබා ගන්න මාර්ගය වෙලා තියෙනවා ජීව තාක්ෂණය. හොඳයි අපි ලේකම්තුමාගෙන් අහමු හිමානන්ද විශේෂයෙන්ම මේ කියුබානු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අතරතුරේ මේ කටයුතු කෙරෙන අතරතුරේ මෙහි වැදගත්කම ලංකාවේ ජනතාවට sannivedanaya කරන්න මොන වගේ දෙයක්ද කරන්න කියලා සහ කියුබානු රාජ්‍යයේ තියෙන වැදගත්කම ටිකක් සැලකිලිට ගමු. අපි දන්නවා ලතින් ඇමරිකානු රටවල් වල කම්කරුවන් අපි කෙසල් වගාකරුවන්ගේ තිබ්බ ප්‍රශ්න අපි දන්න මුදල් නෝට්ටු උන්ට පාවිච්චි කරන්න දුන්නේ නැහැ. කඩදාසි කොළ තමයි වෙනකොට උන් පාවිච්චි කරේ. නමුත් ඔවුන්ගේ ඔවුන්ට ඇත්තටම නායකත්වයක් තිබුණෙත් නැහැ. හරි. ඔවුන්ම තමයි ගොඩ නැගිලා ඔවුන්ම තමයි තමන්ගේ නිදහස අත්කරගත්තේ. ඒ වගේම කියුබානු රාජ්‍යයේ බැටිස්ටා කියන මේ රාජ්‍ය නායකයා
ජනතාව පෙළූ ආකාරය ජනතාවට දරා ගන්න බැරි වුණා මම හිතන්නේ. ඔවුන් වෙනුවෙන් තමයි නායකත්වයක් බිහුනේ. අනිත් මේ වෙනත් රටක ඉඳලා තමයි චේ වගේ පුද්ගලයෙක් එන්නේ ෆිදෙල් කාස්ට්‍රෝට සහයෝගය ලබා දෙන්න. ඉතින් මේ සියලුම කාරණා හරිම සුවිශේෂයි. මම හිතන්නේ ලෝක දේශපාලනේ කිසිම දවසක මේ කරුණු මකා දමන්න කාටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ sannivedanaya කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් අපි දන්නවා චේ ගුවෙරා ගත්තාම මේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන ලංකාවේ තරුණ පරම්පරාව අතරේ. දැන් මේක චුට්ටක් මේ මම හිතන්නේ දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන කියුබානු රජය මගෙන් මම හිතන්නේ විශේෂ උනන්දුවකුත් ඇති. එතකොටම කියුබානු විප්ලවය සහ මේ 55 අවුරුදු තුල කියුබාව රාජ්‍යයක් හැටියට ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් හැටියට පැවතීමම අධ්‍යයනය කළ යුතු කාරණයක්. අනිවාර්යයෙන්. මේක මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ බොහොම අඩුවෙන් තමයි ඒක විශාල කාලයක්. විශාල කාලය තුළ ඒක එතකොට මේක ගත්තාම 55 අවුරුදු තුළ කොහොමද කියුබාව රැඳුනේ? එක පැත්තකින් ඇමරිකාවේ ෆ්ලොරිඩා ඉඳලා 70ක්ම 90ක් ඈතින් තමයි කියුබාව පිටා තිබෙන්නේ. මුහුණට මුහුණ හුවක් කිව්වම සද්ද ඇහෙනවා ඇමරිකාවට. ඉතින් මේ අවුරුදු 55 තුල නිරන්තරයෙන්ම නොකඩවා විශාල ප්‍රමාණයේ ආක්‍රමණයන් විවිධාකාරී ආර්ථික ආක්‍රමණයන් යුද්ධමය ආක්‍රමණයන් ඒ වගේම සම්බාධක මේ සියල්ල යොමු කරනු ලැබුවා කියුබාව කඩා දැමීම සඳහා. ඇයි කියුබාව කඩා දමන්නේ? ඇමරිකාව කැමති වෙන්නේ නැහැ තමන්ගේ දේශපාලන ක්‍රමයට විරුද්ධ දේශපාලන ක්‍රමයක් ජනතාවගේ වමනාව සඳහා ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමයක් පවත්වගෙන යන්න තමන්ගේ දොරකඩ ළඟ. ඉතින් මේක විනාශ කිරීම සඳහා කටයුතු කරන්න ලැබුණා. ටිකටම කටයුතු කරන්න ලැබුණා. කොහොමද අවුරුදු 55ක් තිස්සේ මේකට මූණ දීලා ස්වාධීන රාජ්‍යයකට නැගී සිටින්නේ කියන කාරණාව තමයි තිබෙන්නේ. මේකට කරුණ හෙව්වහම පේන්නේ කියුබාව අවුරුදු 400 ගාණක් විතර යටත් වීතියක් හැටියට තමයි තිබුණේ ස්පාඤ්ඤේ. 1898 දී ස්පාඤ්ඤේ පරාජය කරනවා ඇමරිකාව විසින්. ඇමරිකාව පරාජය කළ ඇමරිකාව කියුබාවට එන්නේ කියුබානු ජනතාවට උදව් කරන්න ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙන්න කියලා. නමුත් ඉක්මනට යුද්ධය අවසන් වුවහම ඇමරිකාව කරන්නේ තමන්ට නතු කරගන්නවා මේකේ සියලු කාරණා සියලු දේපල. ඉතින් ඊළඟට තිබුණේ ඒ නිසාම වෙලා තිබුණේ කාල සීමාව තුළම සිදුවුන දේ තමයි කියුබාව තුළ ආර්ථික වශයෙන් ඉතාමත් පහත් මට්ටමක තිබුණේ. අධ්‍යාපනය ඉතාම පහත්මයි. සෞඛ්‍ය තත්ත්වය තිබුණේ නැහැ. සෞඛ්‍ය තත්ත්වය විශාල ධනපති කොටස් වලට පමණයි. දරා ගන්න බැරි බදු ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම තමයි කියුබාව තුළ තිබුණු විශේෂ සියලු සම්පත් සියල්ල ඇමරිකානු කම්පැනි විසින් එහාට අරගෙන යනවා. මේ වගේ තත්ත්වයන් තිබුණා. ඇත්තටම කියුබාව විප්ලවයට කලින් පැවතුනේ ඇමරිකාවේ කෙලිබිමක් හැටියට. විශේෂයෙන්ම එකල රාජ්‍ය නායකයන්ට ප්‍රතිස්රාවට තිබුණ මේ ඉඩම් ප්‍රමාණය වුණත් හිතා ගන්න බැරි. ඊළඟට මේ කියුබාව පාවිච්චි කළේ ඇමරිකන් ධනපතීන් ඇවිල්ලා නිකන් විනෝද වෙන්න. කියුබානු කාන්තාවන්ට තිබුණ එකම සමාජය තුළ තිබුණ එකම තත්ත්වය තමයි ගණිකාවකට ජීවත් වෙන එක. මේක තමයි එකම ආදම්මරක වෙන කිසිම කාන්තාවන්ට කිසිම සමාජයක මේකක් තිබුණේ නැහැ. මේ තත්ත්වයන් මෝරායේ මේ ප්‍රතිඵලයක් හැටියට තමයි. දැන් කවුරු හරි කියනවා නම් කියුබානු විප්ලවය ඇවිල්ලා නිකන් ක්ෂණික සිදුවීමක් කියලා ඒක නෙමෙයි ඓතිහාසික වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි එතෙන්ට ආවේ. එතනදී ෆිඩෙල් කාස්ට්‍රෝ එතෙන්ට ඇවිල්ලා නායකත්වයේ දෙනමයි කාරණේ සඳහා. ඊළඟට ආජන්ටිනාවේ ඉඳලා ඇවිල්ලා එර්නෙස්ටෝ චේ ගුවෙරා මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට මේ රාහුල් කාස්ට්‍රෝ වර්තමාන ජනාධිපතිවරයා. දැන් මේ කාරණේ පොඩ්ඩක් කියනවනේ මේ සමහරව කියනවා මේ අයියගෙන් මල්ලිට දුන්න ක්‍රමයක් කියලා. එහෙම ක්‍රමයක් අපිට තියෙන අත්දැකීම් මේ තමයි මිනිස්සු හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි. ෆිඩෙල් කාස්ට්‍රෝ හා සමාගම එකහාම ඉඳගෙන මේ සටන් කළා පෙරමුණේ මේ විප්ලවය ජයග්‍රහණය කිරීම සඳහා. ඒ නිසා කියුබාව මේ ඓතිහාසික වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද කියුබාව මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එතෙන් පටන් මේ 55 අවුරුදු තුළ කියුබාව නායකත්වයේ ක්‍රියා කළ තිබුණා ජනතාවගේ සුබ සාධනය සඳහා විවිධ කරුණු. ජනතාව මේව දැනුවත් වෙනවා. ඒ නිසා ජනතාව නිතරම නායකත්වයට එක්ක බැඳීමක් තිබෙනවා. දැන් මහාචාර්ය තිස්සේදාන මහත්මයා කිව්වා 1991 සෝවියට් දේශීය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් එක්ක කිව්වා විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේදී නායකත්වය ජනතාව අතරට ආවා. ජනතාව අතරට ඇවිල්ලා කිව්වා අපිට කන්න දෙන්න අමාරුයි සම්පූර්ණ තුන් වේලම. අපිට ඉස්කෝලේට යන්න සපත්තු දෙන්න බෑ. අපිට ඉස්කෝලේට යන්න ඇඳුම් පැළඳුම් පොත්පත් දෙන්න බෑ. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය පහසු ක්‍රමය තමයි ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා ඔවුන්ගේ යැපීම මත ආපහු ඒ නව යටත්වාදී කොලොනියක් බවට පත් වෙන එක. ඊළඟ නැත්තම් අපි අපේ දෙපයින් නැගී සිටින්න කටයුතු කරන එක.
ජනතාව එකාවන්ව කියා සිටියා දැන් නායකත්වයේ පිළිබඳව විශ්වාසයක් තියලා අපි එක වේලක් කාලා අපි අපේ දේශයේ ස්වාධීනත්වය ස්වෛරීත්වය ආරක්ෂා කරනවා කියලා. මේ කාරණාව දිගින් දිගටම පැවතුණා. ඒ නිසා ජනතාව සහ නායකත්වයේ අතර විශාල බැඳීමක් තිබුණා ගහට පොත්තසේ. ජනතාව කියන්නේ නායකයෝ නායකයෝ කියන්නේ ජනතාව කියන කාරණේ. ඉතින් නායකත්වයේ හැම වෙලෙම තීරණයක් ගැනීමදී ෆිදෙල් කැස්ට්‍රෝ විශේෂයෙන්ම හැම වෙලෙම ජනතාවට කියනවා මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා අපි මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා ජනතාව අතර සාකච්ඡාමය කාරණයකට අවිල්ලා තමයි මේ ප්‍රශ්නේ දිහා බැලුවේ. ඒ නිසා තමයි මේ අභියෝගය මේ 55 අවුරුදු තුළ ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම් සෝවියට් දේශේ කඩාගෙන වැටීමත් එක්කම විශාල ගමනාගමන අපහසුතාවයක් මතු වුණා. මොකද සෝවියට් දේශයේ වාහන තමයි පාවිච්චි කළේ. සෝවියට් දේශයෙන් ලැබුණු ඉන්ධන පෙට්‍රල් ලැබුණේ නැහැ. ඇමරිකාව පෙට්‍රල් දුන්නේ නැහැ. ඒකට වාහන දුවන්න ප්‍රශ්නයක් මතු වුණා. ගමනාගමනේ කඩාගෙන වැටුණා. ඒ වෙලාවේදී චීනය ඉදිරියට ඇවිල්ලා බයිසිකල් දසලක්ෂයක් කියුබාවට පරිත්‍යාග කළා. ෆිදෙල් කැස්ට්‍රෝ බයිසිකලේ තමයි වැඩට යන්නේ තමන්ගේ ඔෆිස් එකට. ඒ ඇදින නායකත්වයේ ජනතාවත් එක්ක විඳින දුක පොදුවේ විඳිනවා. සැප විඳිනකොට දෙකම ඔක්කොම සමානව විඳිනවා. මේක තමයි පහුගිය කාල සීමාව තුළ මේ විප්ලවයේ ආරක්ෂා කරගෙන මෙතෙන්ට එන්න පුළුවන් මේ තත්ත්වය දක්වා වර්ධනය වුණේ මේක තමයි රහස. මට පුළුවන් නම් යමක් කියන්න මේ කියන්නේ දැන් වැරදි මතයක් තියෙනවා මේ චේ ගෙවාරා මේ නිකන් මේ අවියායුධ සටන තුලින් පවා මේ බලය අල්ලගන්න පුළුවන් කියලා යම් හැඟීමක් අප රට තුළ ඇති වෙලා තියෙනවා යම් තරුණ පිරිස් අතරේ. ඇත්ත වශයෙන් අර මේ විල්ෆ්‍රඩ් කිව්වා වාගේම මේ ජනතාවගේ දුක ජනතාව පෑගිලා ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්ත වශයෙන් තිබ්බේ නැහැ. ආණ්ඩු වෙනස් කිරීමේ මේ අයිතියක් මේ තිබුණේ නැහැ. අර බැටිස්ටාගේ ඒකාධිපති පාලනය මේ දරදඬු මේ හමුදා පාලනයක් යටතේ ජනතාව මේ පෑගිලා මේ දුක් විඳින මේ සමාජයක් තමයි තිබුණේ. ඉතින් ඒ සමාජයේ වෙන ගැලවෙන්න මාර්ගයක් තිබුණේ නැහැ. එතකොට තමයි අවියායුධ අරගලය මේ සාර්ථකව මේ බලය ලබා ගන්න තැනට දියුණු කරන්න පුළුවන් වුණේ. චේ ගෙවාරාගේ පොතක් තියෙනවා ගෙරිල්ලා මේ යුද්ධය කියලා. ඒ පොතේ දෙවනි පිටුවේ මේ එතුමා සඳහන් කරලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නෙමේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස්මුහුණවත් රටක තියෙනවා නම් එහෙනම් මේ වාගේ නැගිටීමක් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් එතුමාම මේ කිව්ව දේ අපේ මේ චේ ගෙවාරා වර්ණනා කරන යම අය මේ තේරුම් අරගෙන නැහැ. අර විල්ෆ්‍රඩ් කිව්ව විදිහට නියම විප්ලවයක්. ඒ කියන්නේ ජනතාවගේ මේ නැගිටීමක් වෙන නිසා තමයි කියුබාවේ විප්ලවය පවත්වලා තියෙන්නේ. ඒක නැතුව නිකම් මේ පිටින් ඇවිල්ලා යම් මේ තරුණ පිරිසක් මේ අවියායුධ මේ සටනක් කරයි කියලා මෙවැනි විප්ලවයක් පවතින්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ සමාජ ක්‍රමයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන ශක්තියක් ඇති ජනතා ඉදිරිපත් වුණ මේ ගමනක් තමයි ඒ කියුබානු විප්ලවය. හොඳයි ඒක අපිට අන්තිමට කියන්න තියෙන්නේ චේ ගෙවාරා පිළිබඳව විතරක් නෙමෙයි සමාජය පිළිබඳවත් හරි කියවීමක් අවශ්‍යයි. ඕක පිළිබඳව කියවනවා නම් ඕක පිළිබඳව නිර්වචනයක් දෙනවා නම් නැත්නම් ඕක පිළිබඳව හදාරනවා නම්. ඇත්තටම මේ හිමම හිතන්නේ මේ ඕන්න මේ බලය පිහිටුවීමට හෝ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත කරපු සටනක් නෙමෙයි ජනතාවට බලය ලබා දීම සහ නිදහස ලබා දීමට කළ සටන. මොකද චේ ගෙවාරා නේද විදේශ කටයුතු අමාත්‍යවරයා විදියට කියුබායි කර්මාන්තම් විප්ලවයෙන් පස්සේ දැන් මේ කාර්යය පොඩ්ඩක් යනවා. දැන් අපි සමහරලාට දැන් අපේ මේ හුඟක් තැන්වල 3 wheeler එහෙම දැකලා තියෙනවා ස්ටිකර් ගහලා තියෙනවා චේ ගෙවාරා. ටී-ෂර්ට්ස් වල දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරු පෝස්ටර් ගහලා තියෙන්නේ දේශපාලන විද්‍යාව චේගේ ෆොටෝ එක දාලා. හැබැයි තැන්වල උගන්වන්නේ නැහැ චේගේ දේශපාලනේ. නමුත් ප්‍රචාරක අධ්‍යක්ෂකට පාජන. නමුත් චේ කියන පුද්ගලයා පිළිබඳව කතා කරනකොට දැන් අපි අර මේ තිස්සදන මෙතුමා කිව්වා වගේ මේ ඔහු ගරිල්ලා සටන් ක්‍රමයක් ගැන කතා කරන කෙනෙක් කියලා තමයි හැඳින්වෙන්නේ. නමුත් චේගේ චරිතය අරගෙන බැලුවහම ඔහු ඊට වඩා වෙනස්. විප්ලවයෙන් පස්සේ ෆිදෙල් කැස්ට්‍රෝ ආරාධනා කළොත් මහා මේ බැංකුවේ සභාපති වෙන්න කියලා. ඒ ආර්ථික විද්‍යාඥයෝ වෘත්තීය වෛද්‍යවරයෙක් ආර්ථික විද්‍යාඥයෙක්. ඊළඟට කර්මාන්තමැති කරා. ඔහු කර්මාන්තමැති කාලේ මේ ඔහු කර්මාන්තශාලාවට කියලා වැඩ කරනවා. වැඩ කළා එනවා. ඊළඟට චේ ගියාට ලෝකේ පුරාම මේ බයිසිකල් මොටර් සවාරි ඊළඟට ලෝකේ පුරාම ගියා කියුබාවට ආධාර ලබා ගැනීම සඳහා කියන්නේ විප්ලවයේ පිළිගැන්වීම සඳහා කරන කාරණේ පිළිබඳව.
ඔහු පෙන්වු කළා. ඔහුගේ පොත්පත්වල කියවපුවම හොඳටම පැහැදිලි වෙනවා. ඔහු දේශපාලඥයෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, සමාජ සේවකයෙක් කියන සියලු අංග සම්පූර්ණයෙන් පැහැදිලි. නමුත් අපි අරගෙන තියෙන්නේ මේක එක කොටසක් පමණයි අරගෙන තියෙන්නේ. අවසන් වශයෙන් ඔහු ඉවත් වෙනවා. අතර මිල්ලාසනවා මේ වෙනත් රටක විප්ලවය සඳහා යන්නට. බොලිවියා විප්ලවය සඳහා යන්නට කෙසේත් ඔහුගේ ජීවිත අවසන් වෙන්නේ එතනින්. විශිෂ්ට නායකයෙක්. නමුත් අපි ලබා ගත යුතු දේ නෙමෙයි මම හිතන්නේ අපි ඔහුගෙන් ලබා ගන්න කියන එක තමයි කියන්න උත්සාහ කරන්නේ ඔබතුමාලා. කෙටි විරාමයකට යන්න සූදානම්. විරාමයෙන් අනතුරු නැවත වතාව සාකච්ඡාවට යමු. හොඳයි, අද දවසේ අපි කතා කරමින් ඉන්නේ කියුබානු දිනය සහ කියුබාව ශ්‍රී ලංකාව අතර තිබෙනා වූ මිත්‍රත්වය පිළිබඳව. ගෞරවමත්තුමනි, අපි මුලින්ම කතා කරා කියුබාවට ජාත්‍යන්තරයෙන් එල්ලවන්නා වූ තර්ජන පිළිබඳව. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අද වන තෙක්කේ තර්ජනය තිබෙනවනේ. හැබැයි කෂේරුකාවක් සහිතව කොන්ද කෙලින් තියාගෙන තවමත් ඇමරිකාව ඉස්සරහා ඉන්නවා, දන ගහන්නේ නැතුව ඉන්නවා. සම්බාධක අදටත් තිබෙනවා. මේ මොන දුක විඳගෙන හරි කියුබාව කළ දෙයක් තමයි අනිකුත් දුප්පත් රටවල් වලට ආධාර කිරීම. ඔවුන්ට එක්ක මිත්‍රත්වය ගොඩනගා ගැනීම. ධනපති පැලන්තයත් එක්ක නෙමෙයි අනිකුත් සමාජ ජීවත් වෙනා වූ දුක් විඳින පන්තියත් එක්ක ජීවත් වීමේ කලාව තමයි ඔවුන් ප්‍රගුණ කළේ. මොකක්ද මේ රහස? ඔවුන් කොහොමද මේ තරම් පීඩනයකට ලක් වෙලා තිබෙද්දීත් විශේෂයෙන්ම සම්බාධක තියෙද්දීත් අනිකුත් රටවල් වලට ආධාර කරන්නේ? දැනුමින් සහ ධනෙන් කොහොමද ආධාර කරන්නේ? මොකද්ද මේ රහස ඔවුන්ගේ? නෑ කියන්නේ අත් වශයෙන් සමාජවාදී ආකල්පය කියන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය කියන්නේ ඒකයි. කියන්නේ මුළු මිනිස් සංගතියම එකයි කියලා සලකන මේ දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි කියුබාව මේ කටයුතු කරන්නේ. ඉතින් දැන් කියුබාව තුල වුණත් බැලුවොත් දැන් අපේ රටේ මොන වගේ ભેද අපි ඇති කරගෙන තියනවද? ಜಾති ભેද තියෙනවා, ආගම් ભેද තියෙනවා, කුල ભેද තියෙනවා. මේ අපි අවුරුදු 30ක දැන් අභ්‍යන්තර ගැටුමකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් කියුබාවේ ඒ වගේ මොකුත් නැහැ. කියන්නේ විවිධ ජාතීන් ඉන්නවා. නමුත් ඒ අය ඔක්කොම එක මේ කියුබානු ජාතියක් හැටියට එක් වෙලා සහයෝගයෙන් පුරවැසියන් හැටියට එක හා සමාන අයිතිවාසිකම් සියලු දෙනාටම ලබා දීලා කටයුතු කරන නිසා තමයි ඒ ශක්තියක් තියෙන්නේ ඒ ජනතාවට. ඉතින් ඒ ජනතාව මේ දුක් විඳින අවස්ථාවලදී අර විල්ෆ්‍රඩ් කිව්වා වගේ මේ නායකයාගෙන් පටන් අරගෙන ඔක්කොම ඒ තත්ත්වය පිළි අරගෙන වෙනම වරප්‍රසාද හොයාගන්න නෑ. එක හා සමානව මේ කටයුතු කරන. ඉතින් මේ ආකල්පය මේ සමාජයේ තුලම තියෙනවා. ඉතින් ඒක පදනම් කරගෙන අනිකුත් රටවල් වල මේ ජනතාව දුක් විඳිනවායි කියලා දැනගත්තට පස්සේ ඒගොල්ලන් තුල කැමැත්තක් තියෙනවා මේ ස්වේච්ඡාවෙන් මේ වෛද්‍යවරුන්, ගුරුවරුන්, මේ ඉංජිනේරුවන් ඔක්කොම ගිහිල්ලා අනිත් රටවල් වල යුද්ධ මැද වුණත් ගිහිල්ලා සේවය කරන්න මේ ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේ අපි දන්නවා මේ අප රටට නොයෙකුත් විශේෂඥයින් පැමිණෙනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයතන හරහා වෙන්න පුළුවන්. මේ කියන්නේ රටවල් අතරේ තියෙන මේ ද්විපාක්ෂික සම්බන්ධකම් ඒ රටවල් වලින් එවනකොට ඒගොල්ලන්ට ඉහළ මේ පඩියක් තමයි ගෙවන්නේ. නමුත් කියුබාවේ මේ ඒ දොස්තර ගොල්ලන් ගිහිල්ලා රටක සේවය කරනකොට ඒ රටේම මේ අනිත් දොස්තර ගොල්ලන්ට ලැබෙන පඩියම ඒගොල්ලන්ම මේ ලබාගෙන තමයි සේවය කරන්නේ. කිසිම මේ විශේෂ දීමනාවක් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ ආකල්පය සමාජවාදී ආකල්පය මුළු සමාජය තුලම මුල් බැහැලා තියෙනයි කියලා අපිට කියන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි අමාරුම කාරණේ. දැන් සම්පත් බෙදියාමේ විෂමතාවය පිළිබඳව කතා කළත් මම හිතන්නේ ඒක සම්පත් බෙදියාමේ විෂමතාවය නැති කළ දවසට මම හිතන්නේ ඒකට උද්ඝෝෂණයක් එයි. කම්කරුවටත් වැටුප සමානයි, වෛද්‍යවරයටත් වැටුප සමානයි වගේ තත්වයකට. ඒ කියන්නේ වැටුපවල අතර ලොකු වෙනසක් නැහැ කියන. ඒකට මුහුණ දෙන්න තරම් ඒ ජනතාව මතවාදීමේ වශයෙන් ශක්තිමත් වීම ඉතාමත්ම වැදගත්. ඒ ශක්තිමත් වීම මම හිතන්නේ අපි වගේ රටකටත් මතවාදයක් තිබීම ජනතාවට ඉතාමත්ම වැදගත් වෙනවා. මම දැන් ඔබතුමාගේ ආකල්පය මොකක්ද විශේෂයෙන්ම? ඇත්ත වශයෙන්ම පිඩෙල් කැස්ට්‍රෝගේ සංකල්පයක් තියෙනවා Battle of Ideas කියලා.
බැටල් ඔෆ් අයිඩියාස් කියන්නේ අදහස් අතර මේ අරගලය කිරීම විතර මේක මුළු ජනතාව අතර කොහොමද මේ සියලු සමාජවාදයේ මූලධර්ම මත පිහිටුවා ජනතාවගේ ආකල්ප මේ වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන කාරණාව. මේ 55 අවුරුද්ද තුල අධ්‍යාපනයේ තුලින් මේ කාරණා ජනතාව තුළ. ඒ නිසා ජනතාව තුළ මුල් බැසගෙන තිබෙනවා මේ එහෙම වෙනස්කම්. ආදායම් මන්තියේ තියෙන වෙනස්කම් ඒවා පිළිබඳව නෙමෙයි කල්පනා කරන්නේ ඔවුන් සමාජයට දිය හැක්කේ මොනවද සමාජය විසින් ඔවුන්ට ලබා දෙන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව මේ විශේෂ කාරණාව තමයි මේ ගනු ලබන සෑම තීරණයක්ම ගනු ලබන්නේ ජනතාවත් සමග සාකච්ඡා කරමින්. මම උදාහරණයක් කියන්න. දැන් කියුබාව මේ අමාරුකම් ආවට පස්සේ දැන් කොහොමද අපි කියුබාව දියුණු කරගන්නේ? දැන් මේ ප්‍රශ්නෙට මතු වුණා කොහොමද මේ ඵලදායකත්වය නිෂ්පාදන ඵලදායකත්වය වැඩි කරන්නේ කියන කාරණාව පිළිබඳව. දැන් මේකදී සාකච්ඡා කළා. මේ බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච තමයි කම්කරුවෝ ලක්ෂ 5ක් රජයේ සේවයෙන් ඉවත් කරනවා කියලා. දැන් මේක ලොකුවට කතා කරා පප්පෝ හරි ප්‍රශ්නයක් වෙන්න යන්නේ මෙන්න සමාජ කොමියුනිස්ට් රටක කම්කරුවෝ රස්සාවෙන් අස් කරනවා කියලා මේක සිදු වුණු ආකාරය. මේක තීරණය කළේ සමහර ශේෂ්ත්‍රවල රජයේ සේවකයෙකුට කටයුතු කිරීමේදී තිබෙන ඵලදායකත්වය බොහොම අඩුයි. උදාහරණයකට ගත්තාම කුලී වාහන රියදුරන් මේ සපත්තු මේ රිපෙයාර් කරන අය මේ ඔක්කොම රජයේ සේවකයෙකුට තමයි හිටියේ. ඉතින් තිබුණු ප්‍රශ්නේ තමයි සපත්තු නිෂ්පාදනය කළත් නැතත් රිපෙයාර් කළත් නැතත් පඩිය හම්බෙනවා වාසිය අන්තිමට. එතකොට බියුටි සැලූන්ස් වල හිට වැඩ කරපු කාන්තාවන්ට මේ ෆේෂියල් කරත් එකයි නැතත් එකයි මේ පඩිය හම්බෙනවා. ඒ නිසා ඵලදායකත්වයේ අඩුවීමේ ප්‍රශ්නයක් මතුවුණා. කොහොමද ඵලදායකත්වයේ වැඩි කරන්නේ? ඒ නිසා කතා කල්පනා කරපුවා තමයි වෘත්තීය සමිතිත් එක්ක, කාන්තා සමිතිත් එක්ක, තරුණ සමිතිත් එක්ක, දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කළා. ජනතාවත් එක්ක සාකච්ඡා කරලා භාජනය කළා අපි කොහොමද මේ තත්ත්වය වෙනස් කරන්නේ කියලා. ඒ නිසා වෘත්තීය සමිතියක සාකච්ඡා කරලා තීරණය කරා ඔව් මේ ලක්ෂ 5 අයින් කරන්නේ කොහොමද? හැබැයි ඔවුන් අනාථ කරන්නේ නැහැ. නිකන් යන්න ගෙදර කියලා දාන මට්ටමක් නෙමෙයි. ඔවුන්ට ඊට වඩා එහා ගිය ඔවුන්ගේ ආදායම් මාර්ගයේ නැති නොවන ආකාරයට ඔවුන්ගේ ජීවත් වීමේ මාර්ගේ නැති නොවන ආකාරයට තිබෙන සියලු පහසුකම් එක්ක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණා සාකච්ඡා කළා. ඒ අනුව යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබුවා. යෝජනා මාලාවක් ඉදිරිපත් කළා කරුණු 191ක් අඩංගු කරලා දුන්නා මෙන්න මේ ගයිඩ්ලයින්ස් වල තමයි අපි මේක කරන්නේ කියලා. ඒක අනුව ජනතාව අතර මේක මාස 5ක් තිස්සේ සාකච්ඡා කරා. හැමතැනම ෆැක්ටරි, ස්කෝලේ, යුද හමුදා කඳවුරේ මේ සියලු තැන්වල මේක සාකච්ඡා කළා. සාකච්ඡා කළා සාකච්ඡාවට සහභාගී වුණා කියුබායි ජනගහනය මිලියන 11යි. මිලියන 8ක් සහභාගී වුණා මේ සාකච්ඡාවට. මිලියන 11 කියලා ළමයි අතෑරලා බැංකුවක් වයසයි අතෑරපුවාම මුළු මහ ජනතාවම මේකට සම්බන්ධ වුණා. යෝජනා 3 ලක්ෂයකට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට ආවා. ආණ්ඩුව මේ යෝජනා වලින් 87ක් පිළිගත්තා. පිළි අරගෙන අර 291ක් වූ යෝජනා මාලාව 313 දක්වා වැඩි කරා. වැඩි කරලා පක්ෂ සම්මේලනය කැඳවලා පක්ෂේ සාකච්ඡා කරා. නැවත කොමිෂන් සභාවට දාලා මේක සාකච්ඡා කරා. ඊට පස්සේ ආපහු පක්ෂ ශාඛාවල සහ වෘත්තීය සමිතිවල සාකච්ඡාවලට යව ජනතාවකට සාකච්ඡා කළා. අවසාන තීන්දුවකට මෙන්න මේවා අපි කරනවා. විශේෂයෙන්ම ස්වයං රැකියාව පිළිබඳව අවශ්‍ය මේ ජීවකයන්ට ස්වයං රැකියාව සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ ස්වයං රැකියාව කියන්නේ ස්වයං රැකියාව පටන් ගන්න කියන කාරණේ විතරක් නෙමෙයි. සමහරවිට උන්ට තිබුණේ නැහැ ස්වයං රැකියාව යෙදෙන ආකාරයේ නිපුණත්වයක් තිබුණේ නැහැ. අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. බැංකු ණය තිබුණේ නැහැ. මේ සියලු කාරණා උන්ට ඉටු කරලා දුන්නා. විශාල මුදලක් වියදම් කළා පිටරටින් උපකරණ ගෙන්නුවා ස්වයං රැකියාවට මේ යෙදෙන්න ඕන කරන ආකාරය පිළිබඳව. ඊළඟට ඒ ස්වයං රැකියාවලට පවුලේ කට්ටිය එකතු වෙලා මේ කටයුතු කරන්න පුළුවන්. ඊළඟට කොහොමද ස්වයං රැකියාවෙන් නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ ස්වයං රැකියාව නිෂ්පාදනය කරන භාණ්ඩ කොහොමද අලෙවි කරන්නේ? වෙළඳපොළ කොහොමද? ඒ සඳහා වුන් වැඩපිළිවෙලක් යෙදුවා. විශේෂයෙන්ම යම් ස්ථානවල විශේෂයෙන්ම පළතුරු සහ එළවලු වගා කිරීම පිළිබඳව උනන්දුවක් දැක්වුවා. ඊළඟට මේ කියුවාවේ සංචාරක ව්‍යාපාරය ඉතාමත්ම ශක්තිමත්. පහුගිය අවුරුද්දේ 30 ලක්ෂයක් සංචාරකයෝ කියුවාවට පැමිණියා. ඒ නිසා විශාල සංචාරක ව්‍යාපාරයක් තියෙනවා. ඒ නිසා මේ කණ්ඩායමට මේ ස්වයං රැකියාව ලැබිලා නැගේ නිෂ්පාදනයන් කෙලින්ම සම්බන්ධ කරනවා හෝටලයට. ඒතර හෝටලයට ඉතාමත්ම අලුත් පළතුරු අලුත් එළවලු ලැබෙනවා. ඊළඟට ආදාය මාර්ගයක් වෙනවා, ඍජු ආදාය මාර්ගයක් වෙනවා අර සුළු නිෂ්පාදකයාට. ඒ විදිහේ ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. ඒ තුලින් ජනතාවගේ රස්සාවෙන් අස්කරයි කියන කාරණේ අද වෙනකොට 4,50,000 කියුබානු ජනතාව
ස්වයං රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඔවුන්ගේ ආදායම් මාර්ගය වෙන. දැන් ප්‍රශ්නයක් මතු කළා සමහර අය. දැන් මෙහෙම ගියාම මේගොල්ලෝ ධනපතියෝ වෙයි ඊට පස්සේ සමාජවාදී ක්‍රමයට හානියක් වෙනවා කියන කාරණේ මතු කරනු ලැබුවා. ඒකටත් ක්‍රම සකස් කරලා තිබෙනවා. ඒ සඳහා එවැනි තත්යකට යන්නේ නැති වෙන්න ඔවුන් සීමා කරලා තිබුණා කොහොමද ස්වයං රැකියාවට යෙදෙන්න පුළුවන් ගණන කීයද ෆැමිලි පවුලේ කට්ටිය එකතු වෙලා කරනවා. ඒ වගේම ආදායම එක්තරා මට්ටමක් පෙන්නට පස්සේ බදු ක්‍රමයක් අනුගමනය කළා. අලුත් බදු ක්‍රමයක් පනවන්න ලැබුවා. ඔවුන්ට අර විශාල මේ ප්‍රාග්ධනය ඒකරාශී වෙන නොවන තත්ත්වයට ඒ ලබා ගන්න බදු වලින් නැවත ඒ බදු මුදල් පාවිච්චි කරනවා ජනතාවගේ සෙසු අවශ්‍යතාවයන් සඳහා විශේෂයෙන්ම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට සහ සුබ සාධන කටයුතු වලට පාවිච්චි කරනවා. මේ විදිහට තමයි මේ දත්තය වෙනස් කරමින් ඉස්සරහට කටයුතු කරමින් ඉන්නේ. හිමක් කෙටි ප්‍රශ්නයක් මම මේ මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි. ගෞරව මහත්මයානි මම කැමතියි දැනගන්න සාමාන්‍යයෙන් සාහිත්‍යයෙන් සහ කලාවෙන් මතවාදීමය වශයෙන් වෙනසක් කරන්න පුළුවන්. චින්තන විප්ලවයක් කරන්න පුළුවන්. ලතින් ඇමරිකානු සාහිත්‍යය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ වගේම අපි දන්න සැලොදොර අයියන්ගේ මිනිපිරිය පවා දැන් සාහිත්‍යකාරණයක්. චන්දින් පතු ප්‍රථම මේ සමාජවාදී නායකයා. ඔව් චිලියේ. ඉතින් ඒ වගේ කලාපයක සාහිත්‍යයත් මම හිතන්නේ ප්‍රබලව වුන්ට බලපාන්නට ඇති. නමුත් අපේ ඒ වගේම අපේ රටටත් මේ ඉතාමත්ම වැදගත්. සාහිත්‍ය පැත්තෙන් මේක මේ ඇත්තටම සමහරකට අදාළ නැහැ කියලා හිතන්නත් පුළුවන්. නමුත් මේ කාරණේ ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් ඒ කියන්නේ දැන් කියුබානු විප්ලවයේ එකම විප්ලවීය ගී මතු වුණා. ඒවා පදනම් කරගෙන තමයි මේ ජනතාව වැටිලා හිටපු පැගිලා තිබුණු ජනතාවගේ ඒ ආත්ම විශ්වාසය ගොඩනැගුවේ. ඒක පදනම් කරගෙන තමයි විප්ලවීය ගමන ඉදිරියට ගෙන ගියේ. ඉතින් ඒ ආකාරයට සාහිත්‍ය හැම පැත්තෙම දියුණු වෙලා තියෙනවා. දැන් කියුබාවට ගියාම පේනවා මේ අර ගම්මට්ටමේ තියෙන නාට්‍ය ෆෝක් ඩාන්ස් කියන මේ මට්ටමේ ඒවත් දියුණු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අර ජාත්‍යන්තර මට්ටමේ බැලේ දියුණු කරලා තියෙනවා, මේ ඔපෙරා දියුණු කරලා තියෙනවා. ඉතින් කියන්නේ මේ හැම මට්ටමින්ම මේ සාහිත්‍ය සංස්කෘතිය දියුණු වීමේ මේ වාතාවරණයක් ඒ රටේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් මම මෙතන මේක කියන ගමන් ඔබතුමිය මතු කරපු ප්‍රශ්නය මේ විල්ෆ්‍රඩ් ඉතාමත්ම හොඳට පැහැදිලි කරලා දුන්නා. නමුත් මෙතන මම සඳහන් කරන්න කැමතියි දැන් කියුබා මේ බටහිර ප්‍රචාරකයන් හරහා පෙන්වන්න හදන්නේ මෙතන ඒකාධිපති පාලනයක් තියෙනවා. ජනතාව පෑගිලා ඉන්නවා. හිර ගෙවල් වල මේ ඔක්කොම මේ කිසිම හඬක් ඉදිරිපත් කළොත් ආණ්ඩුවට විරුද්ධව අනිවාර්යෙන් හිරේට යන්න වෙනවා. ඉතින් ඒ විදිය තමයි මේ රට එකට තියාගන්න කියන්නේ. එහෙම කුඩා රටක් මේ ඇමරිකාවේ දොරකඩ තියාගන්න බෑ. ඒ මේ විවෘත සාකච්ඡාවට සම්පූර්ණ ඉඩකඩ මේ දීලා තියෙනවා. ඇමරිකාව තමයි ජනගහනය අනුව වැඩිම මේ පිරිසක් හිරගේ තියාගෙන ඉන්නේ. කියුබාවේ බැලුවම ඊට වඩා හුඟක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒ වගේම මේ කියන්නේ ඒගොල්ලන් තුළ තියෙන ධනපති මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පල්ලෙහා ඉඳලම පටන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. මේ පළාත් පාලන ආයතනවල මේ තෝරාපත් කරනවා මේ නියෝජිතින්. ඒ තෝරාපත් කරන නියෝජිතියන්ගෙන් අඩක් යනවා ඊළඟ මට්ටමේ මේ දිස්ත්‍රික් මට්ටමේ මේ සභාවට. එතනින් එහා මේ පාර්ලිමේන්තුව දක්වා මේ විදිහ ඉදිරියට යනවා. එතකොට බුද්ධිමත් කොටස් විවිධ කොටස් නියෝජනය වෙනවා. එතකොට සමාජයේ හැම මේ තීරුව වාගේම මේ තීන්දුව ගැනීමේදී මේ ප්‍රතිපත්ති මේ සකස් කිරීමේදී සහභාගී වෙනවා. ඒ වගේම මේ ඒ ඉංග්‍රීසියෙන් කියනවා right of recall. ඒ කියන්නේ ආපහු පත් කරපු නියෝජිතයා හරියාකාරව ක්‍රියා කරන්නේ නැත්නම් ජනතාවට ඒ ඡන්දදායකයින්ට පුළුවන් වෙනවා එයාව ආපහු එතනින් ඉවත් කරලා තව එක්කෙනෙක් පත් කරන්න. ඉතින් මේ ආකාරයට තමයි එතන කටයුතු කරන්නේ. ඉතින් ඒක ඒ සමාජයේ මතය පල්ලෙහා ඉඳලම මේ ඉහළට යන මේ වාතාවරණයක් එතන තියෙනවා. ඉතින් ඒක තුලින් තමයි එක සමාජයක් හැටියට
මොන වගේ අභියෝග තිබ්බත් දැන් සම්බාධක පනවලා දැන් අපිට තේරෙන්නේ නැහැ මේ සම්බාධක කියනකොට මොකක්ද ඒකේ මේ අදහස. දැන් ඇමරිකාව තමයි ලෝකයේ පළවෙනි ආර්ථිකය, දියුණුම ආර්ථිකය. ඉතින් ඇමරිකාව දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බාධක පනවන්නේ නැහැ. ඒක මේ ඉදිරිපත් වුණාම ඇමරිකාවගේ ඉතාමත්ම ගැති 14ක් විතරයි ඒකට පක්ෂව ඡන්දය දෙන්නේ. නමුත් ඇමරිකාව මේ ඒක පාර්ශව මේ සම්බාධක පනවලා තියෙනවා. ඉතින් කියුබාව එක්ක ඕන ව්‍යාපාරිකයෙක් ගනුදෙනු කළොතින් එහෙනම් ඇමරිකාව ඒ ව්‍යාපාරිකයා ඇමරිකාවේ ගනුදෙනු කිරීම මේ තහනම් කරනවා. ඉතින් හැමෝම බයයි මේක නිසා කියුබාව එක්ක ගනුදෙනු කරන්න. ඉතින් කියුබාවට යම් දෙයක් අවශ්‍ය වුණොත් පිටරටින් වක්‍ර මාර්ග වලින් විශාල මුදලක් ගෙවලා තමයි ලබා ගන්න තියෙන්නේ. ඉතින් ඒ වාගේ අපහසුතාවයක් තියෙද්දි ඒ කියන්නේ බඩු මිල වැඩිවීමේ ප්‍රවණතාවය තියෙද්දි බැලුවම මේ කියුබාවේ උද්දමනය ඉතාමත්ම අඩු මට්ටමකට තියෙන්නේ. කියන්නේ මේ ලංකාවට වඩා මේ 5 ගුණයක් විතර අඩු මට්ටමකට මේ තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක මේ වැදගත් කරුණක් කියලා අපි මේ තේරුම් ගන්න ඕනද. ඔව් හොඳයි. අමුතුමනේ දැන් අපි තවත් ඒ පිළිබඳව කතා කරමු. නදී මේ බලන්න මේ පත්තරවල මේ පත්තර හැම එකෙම පාහේ ඔබ දකින්න ඇති මේ පෙන්වන්න පුළුවන් සමීප රූපයක් මේ යටින් තියෙනවා free the 5 කියලා. free the 5 කියලා මේ හැම මැගසින් එකකම හැම පත්තරයකම බොහෝ පත්තරවල දක්නට ලැබෙනවා මේ මෙතන free the 5 කියලා. මේක වෙනත් විදිහට මම පෙන්නුවොත් මේ බලන්න. free the Cuban 5. විල්ෆර්ඩ් මහත්මයා මොකක්ද මේ කවුද මේ පස් දෙනා කවුද මේ බොහෝ මැගසින් වල නැත්නම් ඔවුන්ගේ පුවත්පත් වල බැලුවම මේ පස් දෙනාගේ චාරුපත් එක තියෙනවා වෙබ් අඩවිය ගිහලා බැලුවත් තියෙනවා කවුද මේ පස් දෙනා? ඔව් ඇත්තටම කියුබාන් විප්ලවයෙන් පස්සේ 55 පහුගිය 55 අවුරුදු තුලම ඇමරිකාව විසින් විවිධාකාරයේ තර්ජනයන් ආක්‍රමණයන් කියුබාට මේවා කළා. කියුබාවට නැගී සිටින්න පුළුවන් වුණා සෝවියට් දේශපාලන සමාජ රටවල තිබුණ ආධාර නිසා කියුබාවට එච්චර විශාල බලපෑමක් උනේ නැහැ මේ වගේ. නමුත් මේ සමාජවාදී කඳවුරට බිඳ වැටීමත් එක්කම කියුබාවේ ආර්ථිකය පිළිබඳව වුන් කල්පනා කරේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. එනු සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම තුළින් මේ ආදායම ලබා ගන්න. එතකොට ඇමරිකාව ඊළඟට කරපෙන්නේ තමයි මේ සංචාරක ව්‍යාපාරයේ කඩාකප්පල් කිරීම සඳහා හෝටල් වල බෝම්බ ඇටවීම, එතකොට සංචාරක මධ්‍යස්ථාන වල පහර දීම විවිධාකාරී ක්‍රම ඉෂ්ට කරන බෑ. මේක කියුබාවට දරා ගන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා කියුබාව ආණ්ඩුව හොයලා බලලා කොහෙන්ද මේ තර්ජනයන් එන්නේ? එන්නේ ඇමරිකානු භූමියේ සිට තමයි මේ සියලු තර්ජනයන් ක්‍රියාත්මක වෙන්නේ. විවිධ කියුබන් විරෝධී සංවිධාන විසින් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ කියුබන් විරෝධී සංවිධාන වලට දුන්නා මේ ආධාර දෙනවා ඇමරිකානු ආණ්ඩුව විසින් මුල්‍ය ආධාර දෙනවා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා කියුබානු ආණ්ඩුව තීරණය කළා කොහොමද මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ කියන පිළිබඳව හොයා බලන්න යවන්න ඕන කණ්ඩායමක් කියලා. මේ පස් දෙනා ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ මොවුන් ඉංජිනේරුවෝ සමහර ආර්ථික විශේෂඥයෝ මොවුන් තරුණයෝ පස් දෙනා කියුබාවට ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ මේ ත්‍රස්තවාදී කඩාකප්පල්කාරී කණ්ඩායම් වලට ඇතුල් වුණා. ඇතුළේ වාර්තා හොයාගත්ත කොහොමද මුන් කියුබානු ආණ්ඩුවට විරුද්ධව කියුබානු ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව. ඒ කාරණාවේදී වාර්තාවක් ලැබුවා කියුබානු ආණ්ඩුවට. කියුබානු ආණ්ඩුව මේක ඇමරිකානු රහස් උත්සවයට බාර දුන්නා. මෙන්න තමුන්නාන්සේලාගේ රටේ භූමියේ ඉඳලා අපේ රට විරුද්ධව ත්‍රස්තවාදී කටයුතු කරන කණ්ඩායම් මෙන්න මේවා යෝගී සැලසුම් කියලා. සිදු වුණේ විත්තිකරු වෙනුවට පැමිණිලිකරු අත්අඩංගුවට ගත්තා. මොවුන් පස් දෙනා 1998 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා අත්අඩංගුවට තම දරුණු කොන්දේසි යටතේ බොහොම පුංචි වගේ හිර කළා තියලා කටයුතු කළා. ඊට පස්සේ අවුරුදු සාමාන්‍යයෙන් ඇමරිකාවේ තියෙන හෝල් කියන හිරගෙවල් වල වැඩිම කාලයක් තියන්න පුළුවන් දවස් 14ක් වගේ කාලයක් තමයි තියන්න පුළුවන්. නමුත් මම මාස 7ක් තිස්සේ වගේ රඳවගෙන කටයුතු කළා. ඇමරිකාවේ පාස්පෝර්ට් එක රඳවලා. පස්සේ ඉතාමත්ම අසාධාරණ නඩු විභාගයක් පවත්වලා කිසිම විත්තියට අවස්ථාවක් දෙන්නේ නැතුව ඔවුන්ගේ දහස් ඉපත් කරන්න ඔවුන් සිර දඬුවම් කරමු ලැබුවා. මේ මෙතන ඉන්න කෙනෙකුට මොහොත මේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දෙකක් සහ අවුරුදු 15ක සිරදඬුවමක් මම දන්නේ කොහොමද ඒක ක්‍රියාත්මක කරලා කියලා. මේ විදිහට ඔවුන්ට විශාල දැඩි දඬුවම් දුන්නා.
මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කිව්වා මේ නඩු විභාගයේ වැරදි මේක අසාධාරණයි නඩු විභාග නෑ. ජාත්‍යන්තර සමා ආයතනයේ නීති කීපවතාවක් මතු කළා මේ කාරණේ මොවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. ඒ නිසා මේ තුද්ද සාධාරණ නඩු විභාගයක් දෙන්න කියලා. නමුත් අදත් ඔවුන් හිරබාරේ ඉන්නවා. ඒ නිසා විශාල ජාත්‍යන්තර ව්‍යාපාරයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා මොවුන් නිදහස් කර ගැනීම සඳහා අරගලයක්. අපි ලංකාවෙත් සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා දැන් 3 වතාවක් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරනු ලැබුවා මොවුන් නිදහස් කර ගැනීම සඳහා. කිව්වාවට ආදරය දක්වන කිව්වාවට සහයෝගය දක්වන සංවිධාන විශාල වශයෙන් මේ සඳහා කටයුතු කරමින් සිටිනවා. මුළු ලෝකයේ ජනමතයත් එක්ක එකතු වෙන තියෙනවා. නමුත් මුළු ලෝකයේ ජනමතය තරම් විශාල වුණත් ප්‍රජාතන්ත්‍රවාදයේ මානව හිමිකම් ගැන කතා කරන ලෝකයේ බලවත්ම රට ඇහෙන්නේ නැහැ වාගේ සිටමින් මොවුන්ට තවමත් දරුණු වදහිංසා මැදියේ ඔවුන් තාමත් රඳවාගෙන සිටිනවා. නදී කියුබාවට එරෙහිව කතක් කොහෙන් හරි එසුනොත් අත් 100ක් ලෝකෙ පුරා කියුබාව රැකගන්නට එසෙනවා. ඒක තමයි කියුබාවේ ජනමතය ලෝක මතය නිර්මාණය වී තිබෙන්නේ. අද දවසේ අපි කතා කරේ කියුබානු දිනය පිළිබඳව, කියුබානු ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබඳව. අපේ වැඩසටහනට සහභාගී වුණ මහාචාර්ය අමාත්‍ය තිස්ස විතාන මැතිතුමන්, ඒ වගේම කියුබානු තානාපති කාර්යාලයේ කම්බිල්බර්ට් ජයසිංහ මැතිතුමන්, ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. අයිබෝන් පැමිණීම පිළිබඳව. හොඳයි, එහෙනම් හෙට උදෑසන හැම වෙන බලාපොරොත්තු වෙන සමගන ඔබට යහපත් වූ දවසක්. අයිබෝන්. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය මෙගා හීටර්ස් භාවිතය ඔබේ නිවසේ සහ වැඩබිමේ ආරක්ෂාව සහතික කරයි. ශ්‍රියානී ඩ්‍රෙස් පොයින්ට් මානුවර කෑගල්ල සහ කුරුණෑගල. 800 වසක් පුරා ඔබ හා විශ්වාසයෙන් බැඳුණු දේශීය මහා රැකවලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. සිං සමග අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 17ක් සමගින් රසම රස නිසි පෝෂ. ජාත්‍යන්තර නිමාවේ ආකර්ෂණීය රන්නාභරණ සඳහා රේඛා ජුවලරි 94 කෙලින් වීදියේ කෑගල්. රූපවාහිනී තාක්ෂණයේ විශිෂ්ටතම අත්දැකීම එයයි. මීළඟට ප්‍රවෘත්ති. අම්මා දන්නවද මේ අපේම කීරි